ටිකට් එකක් හරි ඇදිලා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මේ මාසේ 14 වෙනිදා ඉඳලා 24 වෙනිදා වෙනකන් තියෙනවා නැකත් හෝරාවක්. ඒ නැකත් හෝරාවට බුලත් කොලයක් ගන්නවා පුතේ. බුලත් කොලයක් අරගෙන ඒකට දානවා ගම්මිල් කරාබු නැති 3යි කුරුදු කෑලි උළු ඇස්සේ ගහන්න ඕනේ. තදන් ඇස්සේ. ඔව් අපි විතර එන උළු ඇස්ස තියෙනවනේ ගේ ඉස්සරහම. ඒ උළු ඇස්සේ අනිවාර්යයෙන්ම එක ගහලා තියන්න ඕනේ. ඒ ගෙදර තියෙන ප්‍රශ්නයක් ඒවා හැමදේම දුරු වෙලා වැනික් ගලක් හරි හම්බ වෙලා එයාට අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් වෙන්න උදාව තියෙනවා. ඉතින් කරලා බලන්න මේ දේවල් විශ්ව ශක්තියත් එක්ක මෙතුමාගේ දැනුම තුළ තමයි මෙතුමා දේවල් පවසන්නේ. මොකද මේ දේවල් කරලා ගොඩක් අය දිනු වෙලා තියෙනවා. ගෙවල් වල තියෙන කරදර නැති කරගෙන තියෙනවා. ඔබ අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙනවා කියලා. ඉතින් ඔබ අනිවාර්යෙන්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද නැකත් හෝරා ගැන දන්නේ මෙතුමා විතරයි. ඉතින් එතකොට මේ නැකත් හෝරාව උදා වෙද්දී ඔබේ උපම් වෙලාවට අනුව ඒ දේවල් කොහොමද බලපාන්නේ කියන දේ මෙතුමාගෙන් දැනගන්න. අත්තා මුත්තා ඒ අය කරපු ගුරුකම් තමයි දැන් මම කරන්නේ. මම තමයි මේ අවසාන පුරුක. මම වෙලාවක් දෙනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන් මේ ගැට හතම එකපාර තද වෙන්න තද කරන්න ඕනේ. වරු 3ක් යනකොට පුතේ අනිවාර්යයෙන්ම දෙපා මුලට ගෙන්නලා දෙන්න පුළුවන්. එකපාරම තද කරගන්න ඕනේ. නම 3 පාරක් කියලා ඒකට වෙලාවක් දෙනවා. ඔබතුමා අපේ ලාංකීය සමාජ පිටරටින් ලාංකීය සමාජය තුල හරි ප්‍රසිද්ධ තාත්තා කෙනෙක්. ආදරණීය තාත්තා කියලා තමයි ඔබතුමාට අමතන්නේ. ඉතින් පවුල් ප්‍රශ්න තියෙනවා, ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ මම මහන්සියවත්. පුතේ තාත්තා කෙනෙක් වගේ අනිවාර්යෙන් මට පිහිට වෙන්න පුළුවන්. Hello Bima. මොන දහම් ගැටේ දාලා හරි තමුන් ආදරය කරන කෙනා තමුන් ළඟ තියාගන්න ඕනේ කියලා සිතුවිල්ල ඔබට කවදාම හෝ දවසක ඇවිල්ලා ඇති. ඇත්තටම අපේ ආදරය අපිට අහිමි වෙගෙන යනවා කියලා අපිට තේරෙනවා නම් එහෙම නැත්නම් ආදරය අහිමි වෙලා නම් මිනිස්සු විදියට අපි අවංකව ආදරය කරොත් අපිට හිතෙනවා මොන දහම් ගැටේ දාලා හරි නැවත ආදරය අපි ළඟට ගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දහම් ගැට 7ක් මම එහෙම කිව්වට තරහ වෙන්න එපා. දහම් ගැට 7ක් නෙමෙයි. ගැට පිල්ලු 7 බන්ධනේ ඔබේ ආදරය ඔබ ළඟම තියාගන්න පුළුවන්. හැරගිය ආදරය ඔබ ළඟට ගෙනත් දෙන්න පුළුවන් කෙනෙක් හොයාගෙන තමයි හෙළබිම සහ ටීවී ලංකා අපේ නාලිකාවලින් අද මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම තව දෙයක් තියෙන ඔබට සතුටින් ඉන්න ආරංචිය ආදර ප්‍රශ්න වගේම ඔබට අවශ්‍ය නම් මුදල් වලින් දියුණු වෙන්නට කෝටිපතියෙක් වෙන්නට මේ ඉදිරි දින කීපය තුළ තියෙනවා විශ්ව ශක්තිය තුළින් උදා වෙනා වූ නැකත් රාශියක්. මෙන්න මේ නැකත් රාශිය තුළදී හරියටම කොහොමද කෝටිපතියෙක් වෙන රහස? ඒ දේවල් දන්න දැනට ලංකාවේ ඉන්න එකම එක්කෙනා එක්ක තමයි අපි දැන් මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සියලුම දේ මේ වැඩසටහන තුළදී ඔබට දැනගන්නට පුළුවන්. මේ සියලුම දේ අපිත් එක්ක බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නේ සේබිරත්න ගුරුනාන්සේ. ආයුබෝවන් පුතේ. ඉතින් මම දන්නවා මුලින්ම අවශ්‍ය වෙන්නේ ආදරේනේ. ඔබට මට අපි හැමෝටම ආදරය අවශ්‍යයිනේ. ඒ නිසා අපි ආදරය ගැන කතා කරමු. ආදරය කොහොමද මේ ගැටපිල්ලු 7න් ඔබතුමා නැති වෙච්ච ආදරය ලබලා දෙන්නේ? ලබලා දෙන්නේ පුතේ මෙහෙමයි. ගැට 7 ජීවම් කරනවා. ගැට 7 මම හදලා ජීවම් කරනවා. ජීවම් කරලා වරු 3ක් යනකොට පුතේ අනිවාර්යෙන්ම දෙපා මුලට ගෙන්නලා දෙන්න පුළුවන්. වෙන මිනිස්සු නම් කියන්නේ එහෙම මේ වරුවෙන් පැයෙන් ගෙනත් දෙන්න. එහෙම නෙවෙයි. මට පුළුවන් හරියට වරු 3න් ගෙනත් දෙන්න. ඒ ගැට 7 මම වෙලාවක් දෙනවා. ඒ වෙලාවට අනිවාර්යෙන්ම මේ ගැට 7ම එකපාර තද වෙන්න තද කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා ජීවම් කරලා දෙන්නා වූ ගැට 7 එකපාරම අවශ්‍ය කෙනා තද කරන්න. එකපාරම තද කරගන්න ඕනේ. නම 3 පාරක් කියලා ඒකට වෙලාවක් දෙනවා. ඒ වෙලාවට අනිවාර්යෙන්ම මේ ගැට 7 එකපාරම තද වෙන්න තද කරන්න ඕනේ. දැන් ඔබතුමා කිව්වනේ ඒ අවශ්‍ය දේ රහසින් කියනවා කියලා. දැන් මට කියන විදියද කියන්නේ මට බලපාන විදියද තව කෙනෙකුට බලපාන එකිනෙක අනුව වෙනස් වෙනවද? එක එක්කෙනාට වෙනස් වෙනවා ඒක. හරි. ඒතර ඔබතුමා ඒවා බලනවද මොකී කියන්නේ? බලලා කියන්නේ. බලලා තමයි ඒවා කරන්නේ. ඔව් ඒ කියන්නේ විශේෂිත උදයක් තියෙනවද අපිට ඒ ගැන සඳහන් කරන්න? විශේෂ දේවල් තියෙනවා කරන්න. ඒවා ප්‍රසිද්ධ මට මෙතන කියන්න බෑ ඒක. ඒ දේවල් හැමදේම රහස් තමයි මේ
ගුරුකන්නස්සාත්තරේ අපේ නීතිකුල බන්ධනෙන් ඒ කරන දේවල් හැමදේම රහස් තමයි රහස් භාවය රැකගෙන තමයි මේ වැඩ රාජකාරී කරන්න ඕනේ. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මෙතුමා තමන්ගේ ශාස්ත්‍රයේ හැමදේම එළියට දෙන්නට සූදානම් නැහැ. මෙතුමාලට කැපත් නැතුව ඇති අනිත් පැත්තෙන් අර හැමෝගෙම ආරක්ෂාව ගැන මේ හැමදේ ගැනම හිතලා තමයි මෙතුමා කියන්නේ සියලුම දේ රහසිගත ආකාරයෙන් සිද්ධ කරලා දෙනවා කියලා. දැන් අපිට ඔබතුමා කියන්න දැන් ඔබතුමා මේ දේවල් කරන්නේ පරම්පරාවෙන් ඔබතුමාගේ පරම්පරාව ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. පරම්පරාව කියන්නේ පුතේ තාත්තගෙන් තාත්තා අත්තා මුත්තා ඒ අය කරපු ගුරුකම් තමයි දැන් මං කරන්නේ. මම තමයි මේ අවසාන පුරුෂ. එතනින් පස්සේ මයින් පස්සේ ආයෙ කරන්න කෙනෙක් නැහැ. ඔබතුමාගේ පරම්පරාවට විශේෂිත නාමයක් තියෙනවද? මගේ පරම්පරාව තමයි පුතේ සේවි රත්න පරම්පරාව. හරි. ඔබ දන්නවා මේ වෙද්දිත් ඇත්තටම ලංකාව විතර නෙමෙයි පිටරට මේ සේවි රත්න ගුරු පරම්පරාවේ ගුරුකම් කිව්වොත් නොදන්න කෙනෙක් නෑ. ඒ තරම් ප්‍රබල වූ ගුරුකම් තිබෙන්නා වූ ශ්‍රී ලංකාවේ තුල තිබෙන බොහොම බලගත් ගුරුකම් පරපුරක් තමයි මේ සේවි රත්න ගුරු පරම්පරාව කියන්නේ. දැන් කියන්න මොකද පිටරටින් අපේ ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න අය බලාගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහයි කියලා. ලංකාවේ හිටියත් පිටරටේ හිටියා මේ බෙන්විච්ච දෙන්නෙක් එකතු වෙන්න යන කාලය වරු 3මද ඊට වඩා වැඩි කාලයක් යනවා. මෙහෙමයි පුතේ. ලංකාවේ නම් වරු 3ෙන් කරලා දෙන්න පුළුවන්. පිටරට නම් දින 3ක් අනිවාර්යයෙන්ම යනවා. මොකද පිටරටට ආකර්ෂණය වෙන්න යම්කිසි දේවල් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම දින 3ක් ඇතුළත පිටරට ඉන්න කෙනෙක්ව අපිට ආකර්ෂණය කරගන්න හැකියාව තියෙනවා. අනිවාර්යෙන්ම කරලා දෙන්න පුළුවන්. දැන් මම මේ සූදානම් වෙන්නේ ආදර කතාවලට තිත තියලා ඔබ බලාගෙන ඉන්න කෝටිපතියෙක් ගැන රහස ගැන දැනගන්න. මම දන්නවා මේ වෙද්දි ඔබේ ගැන නොවෙසිල්ලෙන් හිටි. මොකද්ද මේ ඇත්තට මේ කෝටිපතියෙක් කරන්න පුළුවන් කියන රහස? පුතේ දැන් මේ මාසේ 14 වෙනිදා ඉඳලා 24 වෙනිදා වෙනකන් තියෙනවා නැකත් හෝරාවක්. ඒ නැකත් හෝරාවට මම යන්ත්‍ර රාජයෙක් හදනවා. නීතිකුල බන්ධනේ. ඒ යන්ත්‍ර රාජයා පලන්ද ගත්තාම එනට හෝ කරට හෝ තැනක් නෑ. ඒක අතේ හරි තියාගෙන තමුන්ට ඒක පලන්ද ගත්තාම හරියට දින 14ක් 21ක් යනකොට ටිකට් එකක් හරි ඇදිලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. වැනික් ගලක් හරි හම්බ වෙලා එයාට අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් වෙන්න උදාව තියෙනවා. ඒ කියන්නේ මෙතුමා දෙන යන්ත්‍රේ පලන්ද ගත්තොත් අනිවාර්යයෙන්ම ටිකට් එකක් හරි ඇදෙනවා කියලා තමයි මෙතුමා කියන්නේ. නැත්තම් මැනික් ගලක් හරි හම්බෙන්න පුළුවන්ලු. ඉතින් ඔබතුමාට මේක බොහොම වගකීමෙන් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්. පොරොන්දු පිට තමයි පුතේ මං කියන්නේ. මම ආයේ දෙපාර තුන් පාර කියා ඉන්න මං එකෙන්ම තමයි මම මේ කියන්නේ. ආයේ හැම වෙලාවෙම ඒක මගෙන් අහන්නත් එපා මං කියන්නෙත් නෑ. මං එකෙන් තමයි මේක කියන්නේ. එකෙන්ම කියනවා ඔබ අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙනවා කියලා. ඉතින් ඔබ අනිවාර්යෙන්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද ඒකේ රහස දන්නේ, ගත යුතු ආකාරය දන්නේ සහ ඉනකත් හොරාගෙන දන්නේ මෙතුමා විතරයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ පුංචි කෝල් එකක් ගන්න මෙතුමාට. මෙතුමාත් එක්ක කතා කරන්න. මොකද මේ උදා වෙන්නා 14 වෙනිදා ඉඳන් 24 වෙනිදා තියෙන කාල වකවානුව තුළ තමයි නැකත් හොරා ටික ගෙවෙන්නේ. ඉතින් එතකොට මේ නැකත් හොරාව උදා වෙද්දී ඔබේ උපන් වේලාවට අනුව ඒ දේවල් කොහොමද බලපාන්නේ කියන දේ මෙතුමාගෙන් දැනගන්න. දැන් ඔබතුමා හරි දක්ෂයි මේ වගේ දේවල් කරන්න. කියන්නේ කෝටිපතියෝ කරන්න, වෙන් වෙච්ච අය එකතු කරන්න. තවත් දේවල් අපි දන්නවා ඔබතුමා හරි කෙම්කම කියලා දෙනවලු මේ ගෙවල් වල තියෙන දෝෂ අයින් කරලා බලාගෙන ඉද්දී මිනිස්සු දියුණු කරන. ඒ වගේ කෙම්කමකුත් අපිට මෙහෙමයි පුතේ. ඒකටත් ඒ අවශ්‍ය කෙනාට තමයි මට කියන්න පුළුවන්. මම කියන්නේ මෙහෙමයි. බුලත් කොලයක් ගන්නවා පුතේ. බුලත් කොලයක් අරගෙන ඒකට දානවා ගම්මිරිස් සැට 3යි කරාබු නැති 3යි පුරුදු කෑලි 3යි. ඒක ඔතලා උළු ඇස්සේ ගහන්න ඕනේ. තදම්මස්සේ. ඔව් අපි විතර එන උළු ඇස්ස තියෙනවනේ ගේ ඉස්සරහම. ඒ උළු ඇස්සේ අනිවාර්යයෙන්ම ඒක ගහලා තියන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ ගෙදර තියෙන ප්‍රශ්නයක් ඒවා හැමදේම දුරු වෙලා යනවා. මේ ගෙදරින් හොයාගන්න පුළුවන් කුරුඳු පොතු කෑලි 3යි
ගම්බිරිස් 3යි කරාමුණට 3යි. බුලත් කොලේ කොතලා ඔබේ ඔළුව සුඩින් තියන්නේ කියලා තමයි මෙතුමා කියන්නේ. ඉතින් කරලා බලන්න මේ දේවල් විශ්ව ශක්තියත් එක්ක මෙතුමාගේ දැනුම තුළ තමයි මෙතුමා දේවල් පවසන්නේ. මොකද මේ දේවල් කරලා ගොඩක් අය දිනු වෙලා තියෙනවා. ගෙවල් වල තියෙන කරදර නැති කරගෙන තියෙනවා. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මෙතුමත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතේ ගැටලු ලියාගෙන ජීවිතේ සතුටින් විඳින්නට. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහනවා මේ දේවල් වලට අමතරව වෙන මොනවද කරන්නේ ඔබතුමා? ඒ කියන්නේ මනුස්ස ජීවිත වෙනුවෙන්. මනුස්ස ජීවිත වෙනුවෙන් පුතේ දැන් සෑම දෙයක්ම කරනවා. ගෙවල් ආරක්ෂා කිරීම කරනවා. ගෙවල් වල දෝෂ තියෙන ඒවා ඉවත් කරලා දෙනවා. ගෙවල් වලට යම්කිසි දේවල් කරලා තියෙනවා නම් ඒවා විනබන්ධන අයින් කරලා දෙනවා. ඒවා හැමදේම කරනවා පුතේ. බහිරව පූජා ඒ හැමදේම කරනවා. ඒ කියන්නේ බහිරව පූජාවක් කරන්න ඔබතුමා ඒ ස්ථාන වලට යනවාද? එහෙම නැත්නම් ඔබතුමා මේ ස්ථානේ ඉඳන් ඒක කරනවද? බලන්න ඕනේ පුතේ. බලන්න තෝ කියන්න බෑ මෙහෙමයි කියලා. ඒක බලලා තමයි මම කියන්නේ. ඉතින් මේ පස් මල්ලකට අරන් එන්න ඕනේ. මේ පස් ටික අරන් ආවට පස්සේ පස් වලින් අපිට කියන්න පුළුවන් ඒ දෝෂ තියෙනවා නම් ගෙදර. ඒ කියන්නේ ඒ දෝෂයට අනුකූලව තමයි බලලා තමයි ඔබතුමා ඒවයි විසඳුම් ලබා දෙන්නේ. හරි. අනිත් කාරණාව මට ඔබ වෙනුවෙන් මේ දේ අහන්නට අමතක වුණා. පිටරට ඉන්න අයටත් ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔබතුමා අපේ ලාංකීය සමාජ පිටරට ඉන්න ලාංකීය සමාජය තුල හරි ප්‍රසිද්ධ තාත්තා කෙනෙක්. ආදරණීය තාත්තා කියලා තමයි ඔබතුමාට අමතන්නේ සියලු දෙනාගේම ප්‍රශ්න ගැටළු විසඳනවා කියලා. අපි ඒ ගැනත් කතා කරන දැන් පිටරට ඉන්න අයට තියෙන ගැටලුවට කොහොමද ඔබතුමා සාහනසන්නේ? පිටරට ඉන්න අයට පෞල් ප්‍රශ්න තියෙනවා, ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඒ ගෙවල් වල සාමාන්‍යයෙන් ඒ ගෙවල් වල වැඩ කරන්න යන්නේ ගොඩක් අය ඒ වැඩ කරන තැන තියෙනවා ප්‍රශ්න. පඩි දෙන්නේ නැහැ. එතකොට ඒ දේවල් ඒ ගෙවල් වලින් කන්න බොන්න දෙන්නේ නැතිව ඒ මිනිස්සුන්ගේ වැඩ අරගෙන සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රශ්න තමයි තියෙන්නේ. පෞල් ප්‍රශ්නක් තියෙනවා ලංකාවේ පිටරට පෞල් ප්‍රශ්නක් තියෙනවා. ඒ හැම දෙයක්ම ඉෂ්ට කරලා දෙන්න පුළුවන් මට. දින 3 දින ගානක් තියෙනවා. ඒ දින 3 යනකොට අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් ඒ ප්‍රශ්න. එතකොට පිටරට පඩි දෙන්නේ නැහැ. දැන් පඩි දෙන්නෙත් නැහැ පිටරට වැඩ කරන මිනිස්සුන්ට පඩි දෙන්නේ නැතුව වැඩ ගන්නවා. ඒ මිනිස්සුන්ටත් යම්කිසි දේවල් ඒ මිනිස්සුන්ගේ ආකර්ෂණය ඇති වෙලා යම්කිසි දේවල් තියෙනවා අපිට කරන්න. ඒ දේවල් කරනකොට නිකම් මේ මිනිස්සුන්ගේ ආකර්ෂණය ඇති වෙනවා. එතකොට ඔය දැන් පිටරට ඉන්න අයට තව තියෙන ගැටලුවක් තමයි මේ වීසා ලබා ගැනීමේ ප්‍රශ්න, වීසා දික් කර ගැනීමේ ප්‍රශ්න. ඒ දේවල් වලට ඒ දේවල් අනිවාර්යෙන්ම කරලා දෙනවා. මේ ප්‍රශ්න විසඳලා දෙනවා අනිවාර්යෙන්ම. අත්හදා බලන්න මේ පුතේ මම කරන්නේ අනිවාර්යෙන්ම ඒවා ඉෂ්ට වෙන විදිහට තමයි මේ කරන්නේ. මම හිතන්නේ සියලුම දේවල් ඉෂ්ට සිද්ධ වෙන විදිහට කරලා පෙන්නපු ගුරුනාන්සේ කෙනෙක් වහගෙන තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබේ ජීවිතේ මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ලංකාවේ හිටියත් පිටරට හිටියත් මෙන්න අපි ඒ ආදර තාත්තා හොයාගෙන ආවා. මේ තාත්තා සූදානම් දරුවන් විදියට ඔබට පිය සෙනෙහස තුලින් ඒ විශ්වාසය තුලින් පිහිට වෙන්නට. ඉතින් ඔබට තියෙන්නේ කෝල් එකක් අරගෙන එහෙම නැත්නම් මෙතුමාව හම්බ වෙන්න ඇවිල්ලා මේ සියලුම දේවල් දැනගෙන ඒ දේවල් වලට යොමු වෙලා ඔබේ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න. ඉතින් ගුරුනාන්සේ අදට අපි ඔබතුමාට සමුදෙන්න සූදානම්. අවසාන වශයෙන් ඔබතුමාට අපේ ප්‍රේක්ෂකයින්ට මේ ආදරණීය දුව දරුවන්ට දෙයක් කියන්න තියෙනවා නම් මේ අපිට අවස්ථාව. මෙහෙමයි පුතේ ලංකාවේ ඉන්නවා ගුරුනාන්සලා වෙන්නත් පුළුවන්, හොරු වෙන්නත් පුළුවන්. එතකොට මට වීඩියෝ කෝල් එකකින් හරි කතා කරලා මට වැඩක් බාර දීලා ඕනම කෙනෙකුට කරලා දෙන්න පුළුවන් පුතේ. තාත්තා කෙනෙක් වගේ අනිවාර්යෙන් මට පිහිට වෙන්න පුළුවන්. මම හිතන්නේ විශ්වාසය තමයි අවශ්‍ය වෙන්නේ. මම ඔබට පුණුපුණා කිව්වේ මේ ආදරණීය තාත්තා කෙනෙක් කියලා. ඉතින් එතුමාගේ වචනින් කිව්වා. ඉතින් අපි අද එතුමාට සම්පෙන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි අලි දවසක හැම බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාට සම්පෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ආයිබෝන්. ආයිබෝන්.